හරි දන්නවා දැන් අද මේ වීඩියෝ එක කවුරු හරි බලනවා නම් හිතනවා මුඩ පිස්සු කියලා. මොකද අද වෙසක් පොයේ දවස්. හරි පන්සල් යන්න තියෙනවා මටත් මේක ලොකු වෙලාවක් යන වැඩක් නෙමෙයි. මිනිත්තු 10යි. හරි මගේ වැඩේ මම කරනවා. ඔයාගේ වැඩේ කරගන්නේ ඔයාගේ වැඩේ. හැදෙන්නේ හරි. දවසේ ගන්න එතකොට මේ තියෙන්නේ එක්තරා කර්මාන්ත ශාලාවක මාසයක් තුළ සේවකයන්ගේ නොපැමිණීම. හරි. එතකොට මේකේ මුලින්ම අහන්නේ මාතපන්ති. මාතපන්ති කියන්නේ සේවකයෝ වැටීම දෙනෙක් අයිති වෙන 13. ඊට අදාළ පන්ති ප්‍රාන්තරෙ මෙන්න. හරි. මාතපන්ති 7-9. හරිනේ? 7. ඊට පස්සේ අහනවා මාසයකට අහිමි වන මධ්‍යන්න දින ගන්න. කියන්නේ සේවකයෙක් මාසයකට නොපැමිණෙන මධ්‍යන්න දින ගන්න. එක සේවකයෝ මේ එක සේවකයෝ එක දවස් ගණන් ඇවිල්ලා නැති මේ සමහර 2-3ක් වගේ 2-3ක් වගේ ප්‍රමාණයක් නැති අය ඉන්නවා. ආවෙ නැති අය ඉන්නවා. සමහර 20ක් මේ 19ක් 21ක් වගේ ලොකු දින ගණන් කාවුන සේවකයෝ ඉන්නවා. අපි නන්නේ සාමාන්‍ය කෙනෙක් කොච්චරකට මාසයකට නොපැමිණි ඉන්නවා. මධ්‍යන්නේ හරි. ඒක මධ්‍යන්නේ හදලා අපි දැන් මේ තීරු දෙක දෙන්නේ නේ. ඒක ගන්න හොඳටම ගන්නනේ. අපි අලුත් තීරු ටික පුරව ගන්නවා. මධ්‍යගේ තීරු දෙන්න එකතු කරලා දෙකට බෙදුවා. මැදාගේ. හරි. ඊට පස්සේ අප ගමනේ අපිට පුළුවන් කැමති කෙනෙක් උපකල්පිත මධ්‍යන්නේ තෝරගන්න. මම මැද්ද හරි කෙනෙක් ගත්තා. ප්‍රශ්නයක් නෑ. ඔයාලට මේ ඕනෙ කෙනෙක් ගන්න පුළුවන්. මම මෙයාට අනුව පුරව ගත්තා. මෙයා හැම අගයකින්ම මෙයාව අඩු කරනවා. හරි. 14 11 sorry 11 14 11 17 11 20 11 8 11 5 11 2 11 හරි අඩු කරා. ඊට පස්සේ සේවක ගණන් ටික වැඩි කරා. රයිට් වැඩි කරා. වෙන සංඛ්‍යා ටික ගත්තා. ධන සංඛ්‍යා ටික ගත්තා. ඔව්. දැන් මධ්‍යන්නේ වෙන්න තියෙනවා. දැන් අවශ්‍ය තොරතුරු ටික තියෙන ඉඳ මම මේක මොකනවා මධ්‍යන්නේ එතකොට හැබැයි මධ්‍යන්නේ අපි ගන්න උපකල්පිත මධ්‍යන්නේ දාන්න සිග්මා FD බෙදීම සිග්මා F. ඒ වගේ උපකල්පිත මධ්‍යන්නේ 11යි සිග්මා FD ඍණ 51යි සිග්මා F 50යි. 11 දාන්න මේක බෙදපම් ඍණ ගානක් ඉන්නේ 10න් බෙදමු. හරි. දැන් 5න් බෙදන්න. 5ට 5 1යි දශමික එකට නැත. ඊට පස්සේ 10ට 2යි. හරි. ඔන්න එකක් එනවා. 1.02. එතකොට පූර්ණ සංඛ්‍යාව ගන්න. මේ දෙක අපි ඉස්සෙල්ලා මොනවා කරන්නද අඩු කරන්න බෑ. 11 මේ කඩු වැඩක් කරගත්තා නම් හොඳයි. මේ 11.0 1.02ක් අඩු කරා. 11.0 1.02 මෙතන 10න් 8 වෙනවා. මෙතන 9යි. මෙතන 10න් එකක් 9යි කියන ආසන්න වශයෙන් 10යි. දින 10යි. මධ්‍යන්නේ දින 10යි. හරිනේ. පූර්ණ සංඛ්‍යාවට එන්නේ. ඒතකොට මධ්‍යන්නේ ඉන්නේ දින 10යි කියලා. දින 10යි ආසන්න වශයෙන්. ඊට පස්සේ අහනවා සේවකයෝ මේකේ දිනක සේවා කාලේ පැය 10ක් කියලා හිතලා සේවකයෝ 120ක් ඉන්නවා කියලා හිතලා මාසයක් තුල අහිමි වන සම්පූර්ණ කාලය දැන් වැඩට ආවේ නැතුනම මේ කර්මශාලාවට අහිමි වෙනනේ යම් කිසි කාලයක් වැඩ කරන්න තියෙන කාලය අහිමි වෙනවා. ඒක කොච්චරද කියලා අහනවා මාසයකට. හරි. එතකොට සාමාන්‍යයෙන් දින 10ක් එකෙක් එන්නේ. එතකොට මේ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් එක්කෙනෙක් මාසයකට අහිමි කරන පැය ගන්න. දින ගන්න වැඩි කරා දවසකට වැඩ කරන පැය ගන්න. හරි. මේ ඉන්නේ දහවරක් 10න් ඉන්නේ එක්කෙනෙක් මාසයකට අහිමි කරන පැය ගන්න. සේවකයෝ 120ක් ඉන්නවා. මේ එතකොට මේ දෙන්න වැඩුණාම එක්කෙනෙක් මේ සාමාන්‍ය කෙනෙක් පැමිණෙන්නේ නැති දින ගන්නනේ. මේ තියෙන්නේ දවසකට වැඩ කරන පැය ගන්න. ඒතර මේ දෙන්න වැඩි කරාම ඉන්නේ එක්කෙනෙක් මාසයකට අහිමි කරන පැය ගන්න. ඒ 120 වැඩි කරපුවාම 120 දෙනෙක් මාසයකට අහිමි කරන පැය ගන්න. මේක 60න් බෙදුවොත් sorry පැය ගන්නනේ අපි දින කරන්නේ 24න් බෙදුවොත්. හරි. 24 ඒවා 2යි 24 ඒවා 10යි. මෙහෙම වැඩි කරත් කමන්නේ මේකත් කපලා දාලා 100 පහෙන් වැඩි කරා. දින 500ක්
දින 500ක් අහිමි කරනවා. සේවකයෝ 120 කොච්චර කරද? මාසයකට ලොකු කාලයක්. හරි. කතාව විතරයි. මාසයකට සේවකයෝ 120 දින 500ක් ආයතන අහිමි කරනවා. ගාන විතරයි. අලුත් ගානේ හිට හම්බෙමු. මම නම් කියන්නේ ඉතින් ඔය මාසාල යන්න ඒ අදාළ වැඩ කටයුතු ඔක්කොම කරන්න මේක චූටි වැඩක්. ඒක දෛනිකව ඉවර කරන්න. හරි. ඔයා දන්නා මට ලැබෙන දෙයක් නෑ මේක කරන්න. හැබැයි මම දෛනික වැඩේ කරන උපරිම උත්සාහ කරනවා. හරි. ඉතින් try කරලා වැඩේ